මගේ කාර්යබහුල ජීවිතයේ එක සොඳුරු දවසක ලස්සන කතාබහකට මාත් එක්ක එකතු වුණ ඔයාව හරි ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාට කොහොමද? මේ මගේ පුංචි නවාතැන්පල. දවසින් වැඩිම කාලයක් ගත කරන තැන. මම බුදුන් වැඳලා එනකන් ඔයාට චුට්ටක් ඉන්න පුළුවන්ද? මට තියෙනවා පුංචි දෙයක් ඔයාට කියන්න. ඔයාට කියන්න මම හරියටම මේ වීඩියෝ අරගෙන එන්නේ මාස 3කට විතර පස්සේ. මගේ channel එක ගොඩක් පරණ එකක් නෙවෙයි. ගොඩක් වීඩියෝස් දාලත් නෑ. හැබැයි පහුගිය කාලේ පුංචි කරදර ගොඩාක් වුණා. ඉතින් ඒක නිසා මට වීඩියෝ හදන්න අතපසු වුණා. ඇත්තටම කිව්වොත් ඉතින් කම්මැලි හිතුණා. ඉතින් ඔන්න මාස 3කට විතර පස්සේ මම ආයෙම තීරණය කළා මගේ channel එකට වීඩියෝ දානවා කියලා. ඉතින් ඔන්න මම තීරණය කළා මගේ වීඩියෝ බලන ඔයා වෙනුවෙන් පුංචි දෙයක් කරන්න. මගේ වීඩියෝ බලනවට පුංචි gift එකක් දිනා ගන්න ඔයා කැමතිද? ඉතින් මගේ channel එකට එකතු වෙන ඔයා වෙනුවෙන් මම තීරණය කළා මගේ channel එක හරහා ලස්සන gift එකක් ඔයාට දෙන්න. ඒ gift එක ලස්සන ගවුමක් වුණොත් ඔයා කැමතිද? ඉතින් එන්නකෝ මේ වීඩියෝ එක අවසානයේ මම ඔයාට පෙන්නන්නම් මම ඔයාට gift එකක් විදියට දෙන්නේ කොයි ගවුමද කියලා. හැබැයි වස්තුවේ ඒ gift එක දිනා ගන්න නම් ඔයාට පුංචි දෙයක් කරන්න වෙනවා. gift එකක් හම්බ වෙන්නේ ඉතින් ජයග්‍රාහකයෙකුටනේ. අපි කොහොමද ඉතින් ඒ ජයග්‍රාහකයව තෝරගන්නේ? ඔයාට පුළුවන් නම් මගේ channel එක subscribe කරලා මගේ channel එකට යටින් ලස්සන comment එකක් දාගෙන යන්න. ඔයාට හිතෙන ඕනම දෙයක් කමෙන්ට් කරන්න. අන්න ඒ කමෙන්ට් අතරින් මගේ හිතට වඩාත්ම ගොඩාක් ආදරේ හිතෙන ලස්සන කමෙන්ට් එක තෝරලා සතියකට වතාවක් මාසයකට වතාවක් නෙවෙයි සතියකට වතාවක් ලස්සන gift එකක් මම ඔයාට දෙනවා. ඒ කියන්නේ මාසෙකට gift 4ක් දිනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක හරහා මම මේ මහන ගවුම් මිලදී ගන්න. හැමදේම ගණන් අද කාලේ ඉතාම සාධාරණ මුදලකට තමයි මම මගේ බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඇත්තටම රෙදි ගොඩාක් ගණන් මේ කාලේ ඉතාම අඩුවට
රුපියල් 2000ටත් අඩු මුදලට ඩිලිවරි ගාස්තුත් එක්කම ඔයාගේ ගෙදරට මේ ගවුම් ගෙන්න ගන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙද්දි බලන්නකෝ. මම මේ ගවුම මහලා ෆිට ඔන් කරලා ඔයාලට පෙන්නනවා. හරි ලස්සන ගවුමක්. මේ දවස්වල ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය ලස්සන ගවුම් විලාසිතාවක්. ඉතින් මේ මෙටීරියල් හරිම ක්වොලිටි මෙටීරියල් වලින් මම රෙදි මහන්නේ. මේක ඉතාලියන් ක්‍රෂ් කියන මෙටීරියල් එක. ඉතින් මෙටීරියල් ගැන දන්න ඔයාලා ඇත්තටම දන්නවා මේ මෙටීරියල් කොච්චර ක්වොලිටිද කියන එක. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් නම් මගේ මේ වීඩියෝ එකට පහලින් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඉතින් ඊළඟ සතියේ වීඩියෝ එක අරන් එනකොට මට පුළුවන් කවුද ජයග්‍රහණය කළේ කියලා කියන්න. කවුරුවත්ම නිකම් කිසිම දෙයක් දෙන්නේ නැති අද කාලේ හැමදේම ගණන් නිසා ඉතින් ඔයාට පුළුවන් පුංචි කමෙන්ට් එකක් විතරක් දාලා ලස්සන ගවුමක් දිනා ගන්න. දැන් ඉතින් අගෝස්තු නිවාඩුවනේ. කාලෙකට පස්සේ හම්බෙච්ච නිවාඩුව නිසා පොඩි 3 දෙනෙක්ම ඉන්නවා මට මගේ බිස්නස් එක එපා කරවන්න. ඔය පේනවනේ. ගඩාගෙඩි කඩාගෙන ඒ වගේ එක කෑම හදලා මටත් රස බලන්න ඉතින් අරගෙන ඉන්නේ යාලා. පොඩි අය ඉන්න ගෙවල් වල අම්මලා නම් හොඳටම දන්නවා ඉතින් මේ නිවාඩු කාලේ කොහොමද කියලා නේද? කෑ ගහන එකේ සීමාවක් නම් ඇත්තෙම නෑ නේද? පේනවනේ. අපේ අයත් ඉතින් මම මේ ෂොප් එකේ වැඩ කරනකම් මගේ ඇස්සෙම දැවටි මට වත දෙනක තමයි ඉතින් කරන්නේ. ඔයාලට පේනව නේද? පුංචි ඔලු ගෙඩි වීඩියෝ එක පුරාම එහාට මෙහාට යන හැටි. එන්නකෝ ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. මම ඉන්නේ අනුරාධපුරේනේ.
ඉතින් අපේ පැත්තේ පාරවල් මේ දවස්වල දිගටම මෙන්න මේ වගේ. මේ මොකද වෙන්නේ කියලා දන්න කවුරු හරි ඉන්නවද? මේ තියෙන්නේ මම ඉස්සෙල්ලාම ආපු ගවුම. බලන්නකෝ තින් ලස්සනයිද කියලා. පුංචි පුංචි රෝස මල් වැටිච්ච හරිම ලස්සන ගවුමක්. ඉතින් ඔයාට පුළුවන් මේ ගවුම මගේ channel එක හරහා මිලදී ගන්න. ඒ වගේම ඊළඟට බලන්නකෝ. ඊළඟට තියෙන ගවුම තමයි මම ඔයාලට gift එකක් දෙනවා කිව්ව ගවුම. ඉතින් ඒ ගවුම gift එකක් විදිහට ඔයාගේ කරගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ එකට පහලින් ලස්සන කමෙන්ට් එකක් දාලා තියන්න. මම ලබන සතියේ එනකොට කවුද මේ සතිය ජයග්‍රාහකයා කියලා ඔයාට කියන්නම්. එහෙනම් ඉතින් මේ ගවුම් දෙකම බලන ගමන් ඔන්න මගේ වීඩියෝ එක දැන් නම් ඉතින් අවසානට ඇවිත් තියෙන්නේ. මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාට ජයශ්‍රී මා බොස් සමිඳ පිහිටයි. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි බලමු ලබන සතියේ කවුද ජයග්‍රහණය කළේ කියලා.